හායි කොහොමද ඔයගලන්ට ගොඩ කාලෙකින් ආපහු මම වීඩියෝස් ගේනවා. මම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. මම ඩුබායි ආවා. ඒ විස්තර පස්සේ කියන්නම් හිමීට. මොකද ගොඩ කාලයක් ඉඳලා මාස 2-3කට විතර පස්සේ මට අද තමයි හිතෙන්නේ මම අනිවාර්යෙන් රෙකෝඩින්ග්ස් කරලා YouTube channel එක දිගටම කරගෙන යන්න ඕනේ කියලා. මේක බලන ඔයාලා හැමෝම හරිම ආදරයෙන් උෂා vlogs YouTube channel එකට පිළිගන්නවා. අද ඉරිදා දවසක්. ඉතින් මගේ යාළුවාට නිවාඩු. අපි මේ යන්නේ Mall of the Emirates. අපිට පයින් යන දුර තියෙන්නේ. ඒ වුණාට ඉතින් මගේ මේ යාළුවා කැමති නැහැ වැඩි පයින් යන්න. එයාගේ කායක තියෙනවා. ඉතින් අපි ගියා. මම මෙහෙට ඇවිල්ලා මාස 2යි. මට හම්බුණු හොඳම යාළුවෝ දෙන්න තමයි මේ. මට මගේ අය ශ්‍රී ලංකන්ස්ලා හම්බුනේ නැහැ මෙහෙදි මට මම ඉන්න තැනත් කවුරුත් නැහැ. ඒ දෙන්න එක්කෙනෙක් නේපාල් අනිත් එක්කෙනා පාකිස්තාන්. ඉතින් හරිම හොඳයි මට හම්බුනේ යාළුවෝ දෙන්නේ. අනිත් අයත් ඉතින් රෝම එකේ හොඳයි. මේ දින ගොඩාක් එකතුයි මාත් එක්ක. මම දුබයි ආවේ අප්‍රේල් 26. එතකොට දැන් මාස 2ක් ඉවර වුණා. වීසා එක එක්ස්ටෙන්ඩ් කරගත්තා. මට ජොබ් එකක් හම්බුණා. ඒ විස්තර මම පස්සේ කියන්නම් කිව්වනේ. දැන් අපි පොඩක් යමු මේකේ මම නිකමට මේ වීඩියෝස් මම ගත්තා. ඔයගොල්ලෝ බලන්න. එක කැම ජාති ගොඩාක් තියෙනවා. ගොඩාක් ෆ්ලේවර්ස් වලින්. මේ වෙලාවේ මට නෙවෙයි මේ බඩු ගන්නෙ මගේ යාළුවාට. මම මොකුත් ගන්නෙ නෑ. ගන්න ඕනේ නම් අත්‍යවශ්‍යම දේ විතරයි ගන්නෙ. මොකද මේ වෙලාවේ මට සල්ලි ඉතිරි කරගන්න ඕනේ. ලොකු වෙලාවක් අපි හිටියේ නෑ. අපි ඉක්මනට ආවා. ඉතින් මේ එන ගමන් මගේ යාළුවා මට කියන්නේ මට ඇත්තටම ජොබ් එකක් හම්බෙලා තියෙන. ඒක පටන් ගන්න ඕගස්ට් වල ස්කූල් එකක. ඉතින් මේ ඒකේ පොඩක් සැලරි අඩුයි. මෙයා මට කියනවා නිකන් ඉන්න එපා අනිවාර්යෙන් ඔයා මේ ඇප්ලයි කරන්න කියලා ඔය ප්‍රොමිස් වෙන්න කියලා වගේ තමයි මගේ අත අල්ලලා කියන්නේ ඔයා එහෙම කරන්න. මේ දවස්වල නිකන් ඉන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ එයාට මෙහි එක්ස්පීරියන්ස් තියෙනවා. ඊට පස්සේ තමයි එයාගේ රටට ගිහිල්ලා එයා පහුව ඇවිල්ලා. ඉතින් එයා කැමති නෑ අඩු සැලරි එකක ජොබ් එකකට මම යනකොට. ඒ වුණාට ඉතින් මෙහි ගොඩක් තැන්වල මගේ ෆීල්ඩ් එකේ UAE එක්ස්පීරියන්ස් ඉල්ලනවා. ඒ හන්ද මට ඉතින් යන්න අමාරුයි.
එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මෙන්න මගේ පිස්සු යාළුවා සහ මම